අදත් මේ channel එකට එකතු වෙන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මාස දෙකකට විතර පස්සේ තමයි මම වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මම කිව්වා ඔයාලට මේ වීඩියෝ කරක්කු කියලා. කොහොම හරි ඔන්න ඒ දේවල් ටික ඔක්කොම ඉවරයි. දැන් ආයේ අලුතෙන් වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඒක නිසා මම මාළු බඩේට ගියා. මොකද මේ ඉස්සරහට ඔයාලට දාන්න තියෙන වීඩියෝස් වලට මම ටැංකි ටිකක් හදන්න තමයි කියන්නේ තියෙන ටැංකි ටික මම දැන් ආයෙ හදලා ගන්න තමයි හදන්නේ. ඒක නිසා ඒකට අඩුපාඩු තියෙන ඒ දේවල් ගන්නත් එක්ක මම අද ඇක්වේරියම් එකට ගියා. වීඩියෝ කරන්න බලාගෙන නෙමෙයි ගියේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න බලාගෙන නෙමෙයි ගියේ. ඒක නිසා මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වැඩි බලන්න දෙයක් නැහැ. අන්බොක්ස් වීඩියෝ එකක් විතරයි බලන්න තියෙන්නේ. තව මාළු ටික උත් ගෙනාවා. ඒක තමයි ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. වැඩි බලන්න දෙයක් නැහැ. මේක ගොඩක් පොඩි වීඩියෝ එකක්. ඊගා වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ලොකු දෙයක් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය දේවල් ටික තමයි ඔයගොල්ලන්ට දැන් කියන්න තියෙන්නේ. අලුත් වීඩියෝ එක ගේනකන් දැනට මේක වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේක තමයි මම ගත්ත ලයිට් එක. මේ ලයිට් එක තමයි මම ගත්තේ. මේක සාමාන්‍යයෙන් ගොඩක් මාළු හදන අය ටැන්ක්ස් වලට දාන ලයිට් එකක් තමයි මේක. මේක ඇක්වේරියම් සබ්මර්සිබල් ලයිට් එකක්. ඔයගොල්ලන්ට පේන ඇති. මෙන්න මේ ලයිට් එක තමයි මම අරගත්තේ. ඉතින් මේක ලයිට් යන නිසා ඉතින් මේකේ එම ලොකු විස්තරයක් කියන්න නෑ. ඔයගොල්ලන්ට පේන ඇති. මේකේ ලයිට් සාමාන්‍යයෙන් ගන්නකොට පාටවල් කිහිපයකින් මේ ලයිට් එක තියෙනවා. මම ගත්ත ලයිට් එක සුදුයි දමුයි තියෙන ලයිට් එකක්. මේකේ තව එක එක ඒ කියන්නේ මේ ලයිට් එකේ පාටවල් තව වර්ග තියෙනවා. මම ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ කියන පාටවල් වලින් මේ ලයිට් එක තියෙනවා. ඒ වුණාට මම ගිය ඇක්වේරියම් එකේ නම් තිබුණේ නිලුයි සුදුයි ලයිට් එකකුයි තනි දම් පාට ලයිට් එකකුයි දමි සුදුයි ලයිට් එකයි තමයි මම අරගත්තේ. දමි සුදුයි ලයිට් එක. ඊට අමතරව තනි සුදු පාටයි කොළ පාට රතු පාට නිල් පාට රෝස පාට කහ පාට කියන පාටවල් වලින් ලයිට් තියෙනවා. ආයේ දමුයි කොළයි නිලුයි කියන පාටවල් තුනෙනුත් ලයිට් තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා ඇති. ඉතින් ඊගාට ඔයගොල්ලන්ට මෙතන මේ ලයිට් වල පාටවල් ටික දාලා තියෙනවා. එතනින් එහා පැත්තේ මෙන්න මෙතන දාලා තියෙනවා මේ ලෑම්ප් එකේ ඩීටේල්ස් ටික. මෙතන උඩම මොඩල් එක දාලා තියෙනවා. ඊට පස්සේ පවර් එක දාලා තියෙනවා. ලෑම්ප් ලෙන්ත් එක දාලා තියෙනවා. වෝල්ටේජ් එක දාලා තියෙනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට මොඩල් එක පේනවා ඇති. මම හිතනවා පේනවා කියලා. මෙන්න මේ මොඩල් එකේ ලෑම්ප් එක මේ ලයිට් එක තමයි මම අරගෙන තියෙන්නේ. මේකේ පවර් එක ඇවිල්ලා වෝට් 13.5ක පවර් එකක් තියෙනවා. මේ ලෑම්ප් එකේ සයිස් කීපයක් තියෙනවා. මේ ලයිට් එකේ සයිස් කීපයක් තියෙනවා. මේ මම අරගත්තේ අඩි 3 ටැංකියට ගැලපෙන සයිස්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා දාලා. මේක සෙන්ටිමීටර් 78ක් මේ දිගයි මේ ලයිට් එක. මේකේ සම්පූර්ණයෙන්ම වීදුරු වලින් තමයි මේක කවර් වෙලා තියෙන්නේ. හොඳ ලයිට් එකක්. ඒ දේවල් ටික තමයි ලයිට් එක ගැන කියන්න තියෙන්නේ. අපි මේක එළියට අරන් බලමු කොහොමද කියලා. ඉතින් ලයිට් එක එළියට ගත්තට පස්සේ ඔයාලන්ට පේනවාද මෙන්න මේ විදිහට තමයි මේ ලයිට් එක තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම මේ වටේ මේ වීදුරු. ඔයාලන්ට සාධ්‍යයක් ගන්න මේ සම්පූර්ණම වීදුරු. මේකේ පේනවාද ඔයගොල්ලන්ට පිටු කරලා බලුවොත් එහෙම මේ ලයිට් සුදු පාට ලයිට් තුනක් අතරට තමයි මේ දම් පාට ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේකේ ලයිට් යන්නේ. දැන් මේක දමි සුදුයි ලයිට් එකක් වුණාට මේකේ නිලු සුදුයි ලයිට් එක අරගත්තොත් ඒකෙත් ඒ විදිහට තමයි මේ සුදු පාට ලයිට් තුනක් අතරට නිල් පාට ලයිට් එකක් දාලා තමයි එන්නේ. මේකේ වගේම ඒ විදිහට තමයි ලයිට් එක යන්නේ. ඊට අමතරව මේකේ මෙන්න මේ අයින් දෙකට දාගන්න මේ විදිහට බුෂ් කැලි දෙකක් එනවා. ඒ බුෂ් දාලා තමයි මේක ටැංකිය උඩින් සෙට් කරලා තියාගන්න ඕනේ. අපි මේ දෙකක් දාගෙන මේක ටැංකියට සෙට් කරලා බලමු කොයි විදිහට තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අලුත් ලයිට් එක දැම්මට පස්සේ තියෙන්නේ කොහොමද කියලා.
කලින් තිබ්බ ලයිට් එකට වඩා නම් ටිකක් එළියයි. ටිකක් නෙමෙයි හොඳටම එළියයි. ලයිට් එක ඉතින් ඔයාලට මතක ඇති මම හදාගත්ත එක තිබ්බේ බල්බ් එකක් එහෙම දාලා. ඉතින් මේ ලයිට් එක ගැන කාට හරි දැනගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම් සම්පූර්ණ විස්තරය. ඕන කෙනෙක් ඉන්නවා නම් එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක උනේ. ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ඒත් කමක් නැහැ. ඉස්සරහට අලුත් වීඩියෝ ටිකක් ගේන්න තියෙනවා. ගොඩක් ලොකු වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නවා. මේ දේවල් තාම හදාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් කොහොම හරි මේ වීඩියෝස් වලින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.